අයවැය යෝජනා කරනවා ඩිජිටල් ආර්ථිකය ඊළඟ අවුරුදු 5 ඇතුලේ 2029 අවසන් වෙද්දී දලදේශ නිෂ්පාදනී ප්‍රශ්නයක් විදිහට 12%කට පුෂ් කරන්න ඕන කියලා. ඇමරිකන් ඩොලර් බිලියන 15ක් විතර. ඇමරිකන් ඩොලර් බිලියන 15ක්. දැන් ඇමරිකන් ඩොලර් බිලියන 15 වෙන්න අද කොතනද ඉන්නේ කියලා අපි දැනගන්න බෑ. අද ඉන්නේ ඇමරිකන් ඩොලර් බිලියන අපේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකන් ඩොලර් බිලියන 3.5කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒක දලදේශ නිෂ්පාදනී ප්‍රශ්නයක් විදිහට ගත්තාම 4%යි. ඒතොර මේ 3.5 ඩොලර් බිලියන 15ක් වෙන්න ඕන. ඒ වගේම තමයි 4.12ක් වෙන්න ඕන. 4.12ක් වෙන්න ඕන. මේ ගත වෙන අවුරුදු 5 ඒ කියන්නේ 2029 අවසන් වෙද්දී. හරි. දැන් ඇත්තටම ගත්තොත් සිංගප්පූරුව වගේ දියුණු රාජ්‍යක ඩොලර් බිලියන 113ක් ඒගොල්ලන්ගේ ඩිජිටල් ආර්ථිකය. එහෙන් බලපම් ඉතින් අපි ඩොලර් බිලියන 15 කියන එක ලොකු දෙයක් නෙමෙයි කියලා කෙනෙක්ට හිතේ. සහ මැලේසියාව වගේ ගත්තොත් සමස්ත ආර්ථිකයෙන් 12%ක් නේ අපි ටාගට් කරන්නේ ඩිජිටල් ආර්ථිකය හදන්න. හැබැයි ඒගොල්ලන්ගේ 25%ක්ම ආර්ථිකය කියන්නේ 4න් එකක්ම ඩිජිටල් ආර්ථිකයක තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මේක විය යුතු දෙයක්. ඩිජිටල් ආර්ථිකය පොට රට පරිවර්තනය කරනවා, මේකේ ප්‍රසාරණයක් ඇති වෙනවා කියන එක විය යුතු දෙයක්. නමුත් වෙන්න තියෙන අපිට කෙටි කාලයක් අවුරුදු 5ක්. එතකොට මේ 3.5ක ඩොලර් බිලියන ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් බවට පත් කරගන්න නම් ආසන්න වශයෙන් මේ අවුරුද්ද ඉඳලා සෑම වසරකම ඩොලර් බිලියන 2.5කින් වත් ඩිජිටල් ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඕන. හරි. දැන් ඩොලර් බිලියන 2.5කට ඩිජිටල් ආර්ථිකය හැම අවුරුද්දක් පාසාම ප්‍රසාරණය වෙනවා කියන අපිට IMF එකෙන් ලැබිච්ච ණයත් අවුරුදු 4ක් ගෙවන්න ලැබිච්ච ණයත් ඩොලර් බිලියන 2.9යි. හැබැයි ඩිජිටල් ආර්ථිකය එක්ස්පෑන්ඩ් වෙන්න ඕන අවුරුද්දකට ඩොලර් බිලියන 2.5ක්. මේක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි දැන් ලංකාවේ ඉන්න තැනත් එක්ක. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ කම්පියුටර් ලිටරසි එක පරිගණක සාක්ෂරතාවය කීයද? පරිගණක සාක්ෂරතාවය ආසන්න වශයෙන් 33ක් වගේ තමයි පිරිමි අයට 32ක් වගේ තමයි ගැහැණු අයට. ඒ කියන්නේ 70කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සුන්ගේ කම්පියුටර් ලිටරසි එක නැහැ. මම ඊළඟදී ආටිකල් එකක් කියුවා 50ක් පාසල් වල පුහුණු ICT ගුරුවරු නැහැ කියලා. ලංකාවේ. ඒතර කොළඹ සහ නගරබදව ICT ගුරුවරු පුහුණු කට්ටිය ස්කිල් එක නියම වශයෙන් තියෙන කට්ටිය ඇති. හැබැයි 50කට නැහැ. හරි එතනිනුත් එහාට ගිහිල්ලා හරි දත්තගත්තු 2022 හරි පරිගණක හිමි පුද්ගලයන් නැත්නම් පරිගණක හිමි කුටුම්බ කියන්නේ කො ලැප්ටොප් කම්පියුටර් එකක් නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් තියෙන මිනිස්සු ප්‍රතිශතය ගත්තොත් නාගරිකව 36යි. ඒ කියන්නේ ඉතුරු සෙට් එකටම 64%ටම අඩුම ගානේ ලැප්ටොප් එකක්වත් ඩෙස්ක්ටොප් එකක්වත් තමන්ගෙම කියලා නැහැ. සමහරට රෙන්ට් එකට ගත්තා නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා ඇති භාවිතය වෙනුවෙන්. ග්‍රාමීයංශයේ 20%කට විතරයි තියෙන්නේ. ඒ කියන්නේ 80%කට පරිගණක නැහැ. වතු අංශේ මාව පිළිගන්න 2022 දී 3%කට විතරයි වතු වල මිනිසුන්ට පරිගණක තියෙන්නේ. රයිට් එතනින් යාර කියලා පළාත් වශයෙන් ගත්තොත් බස්නාහිර පළාතෙත් 2023 දී 34%කට විතරයි පරිගණකයක් තියෙන්නේ. ඉතුරු පිරිසටම නැහැ 66%කට 66%කට නැහැ. නැගෙනහිර පළාත ගත්තොත් නැගෙනහිර පැත්ත ගත්තොත් 8.6ක 9%කට විතරයි තියෙන්නේ. ඒකට 91%කට පරිගණක නැති ප්‍රශ්නයක් තියෙනවා 2023 දී. ඉතින් මේ තත්ත්වයක් එක්ක අපි අවුරුද්දකින් ඩොලර් බිලියන 2.5ක ඩිජිටල් ආර්ථික ප්‍රසාරණයක් අපේක්ෂා කරනවා. අපිට හදන්න තියෙන යටිතල පාස්කොම් ඊට වඩා. දැන් අපි ගත්තොත් ජනාධිපතිතුමා අයවැය කතාවේදී කියනවා අපි මේ මුදල් භාවිතා කරන කාසි නෝට්ටු භාවිතා කරන යුගය අයින් කරන්න. ඇත්ත ඒක විය යුතුයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි මෙච්චර කල් බලන් හිටියේ ඇත්තටම මේවා අයවැය වලට එන්න. මේවා කලින් ඉඳන් පටන් ගන්න තිබ්බේවා. දැන් හොංකොං වගේ රටක් තමයි ආසියාවේ මුදල් භාවිතය ගොඩාක් අයින් කරපු රටක්. හැබැයි මේගොල්ලෝ මේ අවුරුදු 5න් කරපු විශ්වකර්මයක් නෙමේ හොංකොං වගේ රටක 1990න් පස්සේ තමයි ඒගොල්ලෝ මේ ඩිජිටල් පහසුකම් ඩිජිටල් ගෙවීම් පද්ධති වෙනුවෙන් යටිතල පහසුකම් දිනු කරන්න සල්ලි ආයෝජනය කරා. ඊට පස්සේ 1997 දී ඔබට කියන්න චතුර ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා කාඩ් පතක් හොංකොං රාජ්‍ය ඔක්ටපස් කාඩ් එක කියලා. හරියට ඔබට මතකද ලංකාව ටච් කියලා කාඩ් එකක් බස් වලට ගෙනාවා. ඒ වගේ අපි ටච් කියලා ආවා ගියා වගේනේ. ඒගොල්ලන්ගේ නම් ඔක්ටපස් කියන මේ කාඩ් එක ආවා. මුලින්ම මේ පාරේ තියෙන රජයේ බස් වල ඒක භාවිතා කළා. දැන් හැම සිල්ලර කඩේකම ඒ ඔක්ටපස් කියන කාඩ් එක අරන් ඩිජිටල් පේමන්ට්ස් කරන්න පුළුවන්. නමුත් ලංකාවේ ඩිජිටල් පේමන්ට්ස් කරන ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මුදල් භාවිතයේ කාසියා නෝට්ටු 0 කරන්න භාවිතය අයින් කරලා ඩිජිටලයිස් කරන්න ත්‍රිකුණාමලේ තනමල්විලේ ඉන්න මිනිස්සුන්ට මොබයිල් ඇප් තියනවාද? රයිට් ඒක කොහොමද අපි මේ ඉදිරි අවුරුදු 5 තුලද ගෙනියන්නේ කියන එකට මම හිතන්නේ මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. දැන් අපි ගත්තොත් ලෝකේ ප්‍රබලතම කෑෂ්ලස්
ෆියුචර් එකක් තියෙන රටක් විදියට හඳුනගන්නේ නෝර්වේ. කියන්නේ කෑෂ් භාවිතා වෙන්නේ නැති ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් විතරක්ම තියෙයි කියලා හිතන රටක් තමයි නෝර්වේ. නෝර්වේ මේ වෙනකොට 98% ජනතාවගෙන් ඩෙබිට් කාඩ් එකක් තියෙනවා. 95%කට රයිට් ඒගොල්ලන්ට මොබයිල් ඇප් එකක් තියෙනවා ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න පුළුවන් වෙන විදිහට. නමුත් ඔබ හිතනවාද අපේ ත්‍රිකුණාමලේ ඉන්න මිනිස්සුන්ට යාපනයේ ඉන්න මිනිස්සුන්ට ඌව වෙල්ලස් ඉන්න මිනිස්සුන්ට මොබයිල් ඇප් එකක් තියා මොබයිල් ෆෝන් එක කිව්වොත් ස්මාර්ට් මොබයිල් ෆෝන් එකක් තියනවාද කියලා. ඉතින් අපි කොළඹ ඇතුලේ බස්නාහිර පළාතේ මේක ලස්සන චිත්‍රයක් වුණාට ගමට ගියාට පස්සේ මේක අභියෝගයක්. ඒක නිසා මම හිතනවා ඇත්ත විය යුතුයි ලංකාව ඩිජිටල් ආර්ථික බවට පරිවර්තනය විය යුතුයි. ඒක දැන් ඉඳන් පටන් ගත යුතුයි. හැබැයි මේ ඉලක්කම කොයිතරම් දුරකට ප්‍රායෝගිකද අපිට ඊට කලින් විසඳ ගන්න ගොඩාක් ප්‍රශ්න තිබියදී කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.